තාවේ තමයි අතිගරු ජනාධිපතිතුමා 2005 දී බලයටපත් වෙලා ත්‍රස්තවාදයේ මැඩලන්න නිර්භීත තීන්දුවක් ගත්තා වගේම විදුලි බල ශේෂ්ත්‍රයේ දශක දෙකකට අධික කාලයක් ඇදී යමින් තිබූ විදුලි ව්‍යාපෘති නිම කිරීම සඳහා අධිෂ්ඨානශීලී ප්‍රවේශයක් ලැබුවේ. පුත්තලමේ ඒ ලක්විජය බලාගාරය, ගල්අඟුරු බලාගාරය, ඉහළ කොත්මලේ බලාගාරය, කෙරවල පිටියේ හෙළදනවි බලාගාරය වැනි ඒවා, යුගදනවි බලාගාරය වැනි ඒවා මේ අධිෂ්ඨානයේ ප්‍රතිඵල. සෑම වසරකම අපේ ලංකාවේ විදුලි බල ඉල්ලුම මෙගාවොට් 150කින් වැඩි වෙනවා. ඒ අනුව මේ අපේ ඉහළ කොත්මලේ ජලාශයේ බලය අපට එක වසරක වැඩි වෙන අවශ්‍යතාවයට පමණයි ප්‍රමාණවත් වෙන්නේ. සෑම වසරකම අපිට මෙගාවොට් 150 ගානේ කෙසේ හෝ අලුතෙන් නිර්මාණය කළ යුතු වෙනවා. ඒ වගේම කාලගුණික දේශගුණික විපර්යාස නිසා අපි බලාපොරොත්තු නොවන ආකාරයට ඇතැම් අවස්ථාවල අපේ ජල සම්පතෙන් අපිට ඒ අවශ්‍ය කරන බලය නොලැබී යන්න පුළුවන්. සමහරලාට හොඳින් ලැබෙන්න පුළුවන්. 2010 වර්ෂයේ අපට හොඳ ජල ආශ්‍රයයක් ලැබුණා. 2011 වර්ෂයේ ඒ මෝසම් වැසි සියල්ලම අඩාල වුණා. බල අර්බුදයක් නිර්මාණය වෙන තත්ත්වයක් ආවා. බල අර්බුදයක් නිර්මාණය වෙනකොට ඒකෙන් අතිරේක ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න පිරිසුත් ඉන්නවා. ඒ අය ක්‍රියාත්මක වෙන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා එවැනි තත්ත්වයන් වළක්වාගෙන සැමට සැම විට විදුලිය ලබා දීමේ මේ මහින්ද චින්තන ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට මේ බලස්ථානයත් වැදගත් මෙහෙවරක් ඉටු කරනවාට කිසිදු සැකයක් නැහැ. ඒ වගේම මේ විදුලිය මගින් ලාභදායී විදුලියක්, පරිසර හිතකාමී විදුලියක්, කල්පවතින විදුලියක් අපට ලැබෙනවා. අපි දන්නේ කවදද තෙල් අවසන් වෙන්නේ කියලා. ඒක තව දශකයකින් දෙකකින් බොහෝ දුරට දශක 4කින් වෙන්න පුළුවන් දෙයක්. නමුත් මේ කොත්මලාවේ ජලය වසර දසදහස් ගාණක් තිස්සේ ගලා යන්නේ නැති අපි බලාපොරොත්තු වෙනවා තවත් වසර දසදහස් ගාණක් මේ කොත්මලාවේ ජලය ගලා යයි කියලා. ඒ ගලා යන සෑම ජල පහරකින්ම සෑම ජල බිඳුවකින්ම ජාතික විදුලි බල පද්ධතියට විදුලිය එකතු වෙනවා. ඒ නිසා මේක තිරසාර බල ශක්තියකුයි අද අපි නිර්මාණය කරගෙන තියෙන්නේ. පරිසරයට හානිකර හානිදායක බල ශක්තියක් නෙවෙයි. පරිසරයේ උණුසුම ඉහළ යවන, දේශගුණික කාලගුණික විපර්යාස ඇති කරන, අධික සීතල, අධික වැස්ස, අධික නියඟය ඇති කරන කාලගුණික දේශගුණික විපර්යාස වලට මම් පාදන විසඳුමක් නෙවෙයි, තිරසර කල්පවතින විසඳුමකුයි මේ අපි අද විසින් ඇති කරගන්නේ.